අලුත් දවසක්. කොහොමද ඉතින් ඔයාලට? මම මේ උදේම ලෑස්ති වෙන්නේ කතරගම යන්න. දවස් 2ක ට්‍රිප් එකක්. ඉතින් බඩුත් ලෑස්ති කරගෙනම මාත් යන්න ලෑස්ති වුණා. අපි 4ට ගෙදරින් පිටත් වෙලා ට්‍රීවිල් එකේ ප්‍රධාන පාරට ගියා. එතන ඉඳන් අපේ ගමන අපි ආරම්භ කරේ වෑන් එකත් එක්ක. ගෙදරින් එනකොට කරුවල තිබ්බත් දැන් ටික ටික එළිය වැටෙන්න පටන් අරන්. ඉතින් කරවනැල ටවුන් එකේ ටිකක් නතර කරා වෑන් එක. මොකද වොෂ්රූම් යන කට්ටියට වොෂ්රූම් යන්න, කෑම ගන්න අයට කෑම ගන්න. අපි ළඟින් වෑන් එකට නැග්ගට ගිනිගත් හේනටත් උඩහැන් අපේ ට්‍රිප් එකට සම්බන්ධ වෙච්ච කට්ටිය හිටියා. ඉතින් එයාලට වොෂ්රූම් යන්න තමයි කරවනැලේ නතර කරේ. මේ ගමනට ඉතින් අපව සම්බන්ධ කරගත්තේ අපේ ලොකු අම්මා. ඒ කිව්වේ අම්මගේ අක්කා. ඉතින් එතන ලොකු අම්මයි තව 3 දෙනෙක් කරුණාම ඉතුරු කට්ටිය අපි දැකලවත් තිබ්බේ නෑ මීට කලින්. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියේ සංකපාල විහාරෙට. කොහොමද ඔයාලට අපි අද මේ කතරගම යනවා. ඉතින් මේ උදේ කෑම කන්න නතර කරා අපි සංකපාල පන්සලේ. ඉතින් දැන් සංකපාල පන්සලත් බැඳගෙන ඊට පස්සේ අපි යනවා කතරගම. ඉතින් අද මම පළවෙනි චුට්ට පැටලි ඉතින් මම කතා කරා. මගේ පළවෙනි බ්ලොග් එක හින්දා අඩුපාඩු ගොඩක් තියෙනවා ඇති. මං සංකපාල පන්සලට මීට කලින් ගිහිල්ලා තිබ්බට ගෙදර අයත් එක්ක ගියේ පළවෙනි පාර. ගොඩක් වෙලාවට අපි ට්‍රිප් එකක් යනකොට රන්නපුර පැත්තෙන් ගියත් ඉස්සෙල්ලාම සංකපාල පන්සලට ගිහිල්ලා තමයි යන්නේ. ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියත්, ගමේ දහම් පාසලෙන් ට්‍රිප් එකක් ගියත්, ආයේ ඔය අවුරුද්දකට සැරයක් යන වන්දනා ගමන් වලින් ට්‍රිප් එකක් ගියත් ගොඩක් වෙලාවට ඒ පැත්තෙන් යනවා නම් සංකපාල පන්සලට ගිහිල්ලා තමයි යන්නේ. ඇත්තටම හරි නිස්කලංක පරිසරයක තියෙන පන්සලක්. මම නම් මීට කලින් සංකපාල පන්සලට ගිහිල්ලා තිබ්බට ඇත්තටම හරිම පුදුමයි. එතන හිටියේ සමහර ආච්චි අම්මලා එහෙම ගිය පළවෙනි පාර කියලා කිව්වා. එයාලා ඉතින් වන්දනා කරලා එන්නත් ටිකක් පරක් වුණා. ඒ වුණාට ඉතින් ඒක කියනකොට මට හරි පුදුමයි. මොකද මම මීට කලින් 3-4 පාරකට වඩා නම් ගිහිල්ලා තියෙන හින්දා. හැබැයි ඒ ගිය හැම සැරයක් ගානෙම පන්සල අලුතෙන් හදලා තියෙනවා. මේ පාර මම දැන් අවුරුදු 3කට විතර පස්සේ තමයි මේ ගියේ ගොඩ දවසකින්. ගොඩ කාලෙකින් මම මේ ගියේ. ඒ යනකොටත් ගොඩක් තැන් අලුතෙන් හදලා තියෙනවා. හරිම ලස්සන පන්සලක්. ඇත්තටම දැන් මේ ඔයාලට ෆොටෝස් වල පේන තැන් ටික මට වීඩියෝස් ගන්න බැරි වුණා. කට්ටිය ඉන්නවා ගොඩක්. ඉතින් අපි උඩටම ගියා. අර එකකට තිබ්බා. ඒකේ යාට තිබ්බේ නෑ මොකද. මෙතනින් උඩට යනකොට ටිකේ මට වීඩියෝස් ගන්න බැරි වුණා. මේ හේතුව මට දැන් මතකත් නෑ. මොකද දැන් ටික දවසක් වෙනවා ගිහිල්ලා. කොහොම හරි මට වීඩියෝස් ටික ගන්න බැරි වුණා. මං ෆෝන් දෙකකෙම වීඩියෝ ක්ලිප් ගත්ත හින්දා මට දැන් පැටලලා තියෙන එඩිට් කරනකොට මොකෙන්ද ගත්තේ කියලා. ඉතින් මෙතන මේ ඔයාලට දැන් පේනවද සංකපාල කතරගම දේවාල කියලා එකක් තියෙනවා. ඕකට මම ගියේ පළවෙනි පාර. මීට කලින් මම කොච්චර පාරවල් වල ගිහිල්ලා තිබ්බත් උතෙන්ට මට යන්න බැරි වුණා. මොකද ගොඩක් වෙලාවට අපි උදේම යන නිසා උතන වහලා මේ පාරේ යද්දිත් එක දේවාලයයි ඇරලා තිබ්බේ. අනිත් එක ඇරලා තිබ්බේ නෑ ඒ වෙනකලුත්. ඉතින් එතෙන්ටත් ගොඩක් කට්ටිය බාර වෙන්න ඇවිල්ලා හිටියා. අපි ඉතින් ඊට පස්සේ දේවාලෙන් බැහැලා ආයෙ වෑන් එකට එන්න ආවා. ඉතින් අපි වැඳලා කරලා වෑන් එකට එනකොටත් අපේ ඉතුරු නඩේ ඒ කිව්වේ මීට කලින් ගිහිල්ලා තිබ්බේ නෑ කිව්ව කට්ටිය. තාම දේවාලෙට යන ගමන් කියලා. ඉතින් එයා දැනකලුත් අපි පැය භාගයක් විතර කොහොම හරි වෑන් එකට වෙලා හිටියා. අපි දැන් මේ පඩිපෙළ බැහැගෙන යන්නේ ආයේ මුල හිටපු තැනටමයි. ඒකේ ඇතුල් ලීමේ දොරටුව ගාවට. එතන පොන්චි පොකුණක් තිබ්බා. ඒකේ හිටියා කාෆ්. එක වර්ගයේ මාළු හිටියා. ඉතින් අපේ ගෙදරත් හිටිනවා කාෆ් කෙනෙක් හිටියා. එයා වගේම එක්කෙනෙක් හිටියා. ඉතින් එයාවත් මතක් කර අපි ආයෙම ඉතින් වෑන් එකට ගියා. මෙන්න මෙතන තිබ්බ බරමැනල්ල කීයක් හරි දාලා යන පුංචි කප් එකක් එක්ක චූටි තරාදියක්. ඔන්න ඉතින් අපේ ගමන ආයෙ ආරම්භ වුණා. දැන් ඉතින් ගමන වෑන් එකේ.
අතරමඟ අපිට බෙලිමල් දන්සලකුත් හම්බුණා. අපි ඉන්නේ උඩවලව ජලාශය ගාව. ඉතින් මේක දිගටම මං වීඩියෝස් ගත්තා. ඒ වුණාට මේක දාන්න දිග වැඩි හින්දා චුට්ටි තමා දැම්මේ. ඉතින් දැන් මෙතන ඔයාලට ඈතින් පේනවා ඇති ඌරගල. අපේ තාත්තා තමයි යනකොට ඒක පාට වගේ පෙන්නුවේ. මං ඔයාලට පුංචි කතාවක් කියන්න. මෙන්න මෙතන මතක තියාගන්නකෝ. අන්න එතන එක දවසක් මං ට්‍රිප් එකක් ගිහින් යනකොට මෙහෙම අලි ගොඩක් හිටියා. මං ඒකට කියන වචනේ නම් මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ වුණාට ගොඩක් අලි එතන හිටියා. හවස 6ට විතර ලස්සන අත්දැකීමක් කියලා බැහැගෙන යනකොට මම ඒක ජීවිතේ එක්ස්පීරියන්ස් කරපු පළවෙනි අත්දැකීම. ඉතින් අපිට යන මඟ මේ අතරමඟදී අලිත් හම්බුණා 3 දෙනෙක් විතර. ඉතින් ඒ කට්ටියවත් බලාගෙන අපි ඉතින් අපේ ගමන ඉතින් ගියා. ඉතින් සමහර තැන්වල චූටි වැව්, ලොකු වැව් ගොඩාක් පහු කරා. ඉතින් දවල්ට පුංචි නිදිමතකුත් ආවා. බඩගින්නත් එක්ක එන නිදිමතක් ඒක. ඉතින් අපි දිගටම දැන් මේ යන්නේ තිස්ස මහරාමෙට. අපි දැන් තිස්ස මහරාම පන්සල වඳින්න තමයි යන්නේ. මම මීට කලින් තිස්ස මහරාම පන්සලට ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේ යනවා මේ තිස්ස මහරාම ඉන්නේ. ඔයාලට තේරුණාද? අපි දැන් මේ යනවා තිස්ස මහරාම ඉන්නේ. ඒක කිසි තේරුමක් නැති වචනයක් නේද? අවුව සැලහින්ද මටන් ටිකක් පිස්සු වගේ. ඉතින් මං කියන්නම්කෝ මීට හැරෙන් තිස්ස මහරාම පන්සලට ගිහිලා තිබ්බට මට මතක නැහැ ගිහිල්ලා තියෙනවද කියලා. ඉතින් අපි තිස්ස මහරාම පන්සලත් කැඳ පුදා ගත්තා. මෙන්න මෙතන තියෙන මෙන්න මේ කොහොඹ ගහ. මතක තියාගන්න මම පුංචි කතාවක් කියන්න. ඔන්න ඔය කොහොඹ ගහේ වෙහෙර වහන්සේ පැත්තට තියෙන කොහොඹ අතු වල කොහොඹ කොළ පැණි රහයි වෙහෙර වහන්සේට විරුද්ධව තියෙන කොහොඹ අතු වල කොහොඹ කොළ තිත්ත රහයි කියලා තමයි කිව්වේ. ඉතින් පඩි කඩලා කාලා බැලුවා. ඇත්තටම හොඳ නැති වෙලෙම කඩන්නත්. මම මටත් ඔය කතාව ඇත්තද කියලා දැනගන්න ලොකු උමනාවක් තිබ්බා. ඉතින් එහෙම කඩපු කොලයකින් මටත් කොලයක් හම්බුණා. ඉතින් කාලා බැලුවා. එහෙම කියන්න තරම් පැණි රහක් නැති වුණාට තිත්ත රහකුත් නැහැ වෙහෙර වහන්සේ පැත්තට තියෙන කොහොඹ කොළවල. ඉතින් අනිත් පැත්තට වෙන්න තිබ්බ කොහොඹ අතු වල බිම වැහලා තිබ්බ කහපාට කොහොඹ කොළයක් කාලා බැලුවා. ඉතින් අරකම තරම් රසක් නැති වුණත් මේ ලාවට තිත්ත රහක් වගේ තිබ්බා. ඉතින් මං විශ්වාස කරනවා ඒ කතාව ඇත්ත වෙන්නේ නැති කියලා. ඉතින් අපි තිස්ස මහරාමන්ට සමු දීලා ඊට පස්සේ අපි ඉන්න පිටත් වුණා ආයේ අපේ ගමන. ඉතින් අපි කතරගමට ටිකටම යනවා කියලා කිව්වට අපේ ගමන වෙනස් කරා. මොකද අපිට වෙලාව තිබ්බ හින්දා අපි කිරින්දත් පළවෙනි දවසේම යන්න තීරණය කරා. කිරින්ද අපි දෙවෙනි දවසට දාගෙන තිබ්බට ඉතින් කිව්වා කිරින්දෙත් ගිහිල්ලාම යන් කියලා. ඉතින් අපි දවල්ට කෑමත් අරගෙන පුංචි අයිස්ක්‍රීම් එකකුත් කාලා කිරින්ද පන්සල බලන්න ගියා. ඉතින් මට මතක නෑ කිරින්ද පන්සලට නම් මම ඊට කලින් ගිහිල්ලා තියෙනවද කියලා. දැන් මට මතකයි ගියා වගේ ඒ වුණාට මේ ගිය හින්දා වෙන්නේ නැති දැන් මට මේ වොයිස් කරනකොට මතක් වෙන්නේ. ඉතින් මේ මාර්ම ලස්සන පන්සලක් කියන්න තේරෙන්නේ නෑ මට. ඒක ගිහිල්ලාම තමයි අත්විඳින්න ඕනේ. මං හිතන්නේ මගේ ජීවිතේ වලම පාරට වෙන්නේ නැති ඒ පන්සලට ගිය. මට මතක නෑ මීට කලින් මං ගියාද කියලා. මොකද මං මීට කලින් ගොඩාක් වන්දනා ගමන් වල ගිහිල්ලා තියෙනවා මගේ ආච්චි අම්මත් එක්ක. මට කියන්න අමතක වුණානේ. මේ පන්සලේ විශේෂත්වය තමයි විහාර මහදේවිය ගොඩ බැසීම. නේද වලට හුලගේ සද්දේ හිතා ගන්න පුළුවන් නේද හුලගේ කොච්චර සැරද කියලා. ඉතින් අපි ඊට පස්සේ ගියා යා පැත්තේ තියෙන දේවාලෙට. ඉතින් එහා පැත්තේ තියෙන්නේ මොහොත. ඉතින් ෆොටෝස් ටිකකුත් ගත්තා. ඉතින් මම ඒ ටික මේක දාන්නම් ඔයාලා බලන්නකෝ ලස්සනද කියලා. මෙතන ගිහිල්ලා කොණ්ඩේ පිළිවෙලට තියාගෙන නම් ෆොටෝ ගහන එක බොරු වැඩක්. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මෙහෙම ගෙදරින් පිට එළියෙන් ට්‍රිප් එකක් ආවේ. වන්දනා ගමනක් වගේ ට්‍රිප් එකක්. ඉතින් අවුරුදු 4කට විතර පස්සේ තමයි ආවේ. මොකද කොරෝනා වලින් පස්සේ වගේ ඉන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් එක
ප්‍රශ්න තිබ්බනේ රටේ. ඒවත් එක්ක ඉතින් එන්න බැරි වුණා. ඉතින් මේ ගොඩ කාලයකට පස්සේ තමයි මේක ආවේ. ඉතින් මෙන්න මෙතන මේ පිළිම වහන්සේත් වැඳලා අපි යන්න හදනකොට බලන්නකො මෙතන ඉන්නේ කවුද කියලා. අපේ තාත්තා ඉතින් එයත් එක්ක ඔය කෝලම් කරන ඉතින් කට්ටිය එතන හිටපු එයත් එක්ක ෆොටෝස් ටිකකුත් ගත්තා. අපිත් එක්ක ගිය කට්ටියත් ඉතින් ගත්තා සමහර. මෙතන ඉන්නේ මේ අපේ තාත්තයි ලොකු අම්මා ඉන්නේ. ඉතින් ධාතු මන්දිරයකුත් තිබ්බා. අපි වැඳලා හැම හොගාන මොකද ඇත්තටම මොකද කියන්නේ උදේ ඉඳන් රැ වෙනකල් හිටියත් එපා වෙන්නේ. මම මාර ආසයි. ඉතින් ඇත්තටම අපි බීච් එකට ගියේ නාන්න හිතාගෙන. ඉතින් සෑහෙන කට්ටියක් හිටියා. ඒ හින්දා නාන අදහස් හිතින් අත්හැරගත්තා. මොකද ගොඩක් ඉන්නවා අනික අපිට නාලා දැන් කතරගම යන්නත් වෙලා මදි. අනික අපි එක හොස්පිටල් යනවා නිසා අපි නාන අදහස් හිතින් අත්හැරලා රැල්ල පාගන්න ගියා. ඔක්කොම රැල්ල පාගන්න ගියේ නෑ. ටික දෙනයි රැල්ල බෑගුවේ. ඉතින් කොහොම හරි ලොකු රැල්ලක් ඇවිල්ලා එතන හිටිය ආච්චි කෙනෙක් මාව හයියෙන් අල්ලගෙන හිටියා. ඉතින් කොහොම හරි කට්ටියත් එක්ක සහයෝගයෙන් රැල්ලක් පෑගුවා. ඉතින් ගොඩක් තැන්වල ගොඩක් රැල්ල සැර වැඩි. ඒකේ ගොඩක් වේගෙන් ආව වෙලාවල තිබ්බා. එතකොට තෙමුණා. ඉතින් බලන්නකෝ මෙහෙම පුංචි වෙලාවකට හරි මෙහෙම හිත නිදහස් වෙන එක කොච්චර දෙයක්ද කියලා. ඒක මනස මාර විදිහට රිලැක්ස් කරනවා. ඉතින් අපි දැන් ආයේ යන්න තමයි හදන්නේ. හරිම දෙකයි. තිබ්බ කාලේ සීමිතයි. ඉතින් යන අතරමඟ චුටි බලපෑඩියකට හම්බුණා. ඊට පස්සේ වෑන් එකට යන අතරමඟ ආයේ ටිකක් ඉස්සරහට යනකොට මෙන්න එහෙම තැනක් තිබ්බා. එතෙන්ට හැමතැනම තේනවා. මේ ඈතින් පේන වලට අපි ඉස්සෙල්ලා ගියේ කිරිඳ පන්සල. ඉතින් මේ පේන වටේටම දැන් ඔයාලට පේනවා අර හිඳ වෙන්න තියෙන මාර සෙනගක් හිටියේ නාන්න. ඉතින් පුංචි පොදයකුත් ගියා. ඒක දැනෙන්නේ නැහැ හුලං සෙනගින්ද ගොඩක් ඈතින් යනවා. අපිට නැගට චූටි පොදයක් වගේ විතරයි දැනුනේ. ඉතින් ආයෙම අපේ ගමට පිටත් දැන් නම් දිගටම යන්නේ කතරගම. තිස්සමහරාමයට ආයේ ගිහිල්ලා එතනින් කතරගමට දාලා ගියා. මේ වලට පේන තිස්සමහරාම වැව. ඉතින් අපි ආයෙම අපේ ගමනේ පිටත් වෙලා යනවා. ඉතින් චුටි කඩචෝන් කෑ යනවා. දැන් අපි ඇවිල්ලා තියෙන කතරගම අපි නවතින තැනට. ඉතින් මේ තමයි අපි නවතින තැන. එක ගෙයක් කාමර දෙකක් තියෙනවා. කුස්සත් එක බාත්රූම් දෙකක් තිබ්බා. සාලේ වගේ කෑල්ල ඇඳවල් තුනක් තිබ්බා. ඉතින් අපි නාලා උයලා වැඩලා ඉවර වෙලා අපි දැන් මේ රෑ 7ට විතර යනවා කතරගම වඳින්න. රෑ කතරගම වැඳලා ඉවර වෙලා හෙට සෙල්ල කතරගමෙන් පටන් ගන්න තමයි අපි හදන්නේ. ඉතින් කතරගම වඳින්න ගියා. මට හිතා ගන්න බෑ. මොකද මං අවුරුදු 5කට විතර කලින් එනකොට එහෙනම් මෙහෙන් යන්කෝ තිබ්බ විදිහයි දැන් තියෙන විදිහයි මාරම වෙනස්. තැන් දෙකක් වගේ. අර වතුර නෑ එච්චර. ඒ තරමටම වෙනස්. දැන් තියෙන හරියට ඉන්දියාවේ තියෙන වගේ මාරම ලස්සනයි. මං ඉන්දියාව දැකලා නෑ. ඒ වුණාට මං ෆොටෝස් වලින් දැකලා තියෙනවනේ. අතරම ගොඩක් ලස්සනයි. මාර ක්ලීන් පිරිසිදුයි. ඕන කෙනෙක්ට යන්න ආස හිතෙනවා. මාරම ලස්සන විදිහට දැන් හදලා තියෙනවා. දෙවි කෙනෙක්ට වැඩලා ඉන්න පුළුවන් විදිහට දැන් තියෙනවා. ඉස්සරත් එහෙම තියෙන්නේ නැති. ඒ වුණාට මාරම ලස්සනයි. ඒක දැනෙනවා. රේඛාවත් හරිම ලස්සනයි. ඔයාලට පේන්නේ. මෙතන ඉඳන් දිගින් දිගටම මම වීඩියෝස් ගත්තා. ඒ ටික එඩිට් කර ටික දැම්මා. ඉතින් මොකද අපේ චාරිකාවේ ප්‍රධාන අරමුණ උනේ කතරගම වැඳ පුදා ගන්න එක හින්දා ඒක මම ගොඩක් වීඩියෝස් ගත්තා. අනිත් තැන් වලත් ගොඩක් ගත්තා. ඒව එච්චර දැම්මේ නෑ. මොකද මේක වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා චුට්ටි තමයි දැම්මේ ඒකට. මේ බල්බි දාන්න බෑද? අන්න දොරටුව තියෙනවා. ඔන්න අපි දැන් කතරගම දේවාලයට ඇතුළු වෙන්න තමයි හදන්නේ. ඉතින් මෙතනින් එහාට මං කිසි දෙයක් ගැන මේ කිසි දෙයක් ගැන මං කතා කරන්නේ නැහැ. මොකද මං ඒ ගැන කියන්න දන්නේ නැහැ ගොඩක් දේ. මේ තියෙන්නේ කතරගම දේවාලේ.
දැන් අපි එතනින් ඉස්සෙල්ලාම කිරිවෙහෙරට යනවා. ඔන්න බලන්නකෝ මෙතන පහ කරනකොට කවුද ඉන්නේ කියලා. අලියෙකුත් හිටියා. අන්න ඉතින් අපි මෙයා ගිහින් එනකලුත් හිටියේ නැහැ. අපි උඩහට ගිහිලා එනකොට එයා එතන නැහැ. ඉතින් ඇවිදගෙන ගියා කිරිවෙහෙර වඳින්න. ලස්සන සුදු පාට මල් ටිකකුත් අරගෙන කිරිවෙහෙර වඳින්න තමයි දැන් මේ යන්නේ. බණ්ඩාරමණිකේ මහත්මිය පොළොන්නරුවෙන් පැමිණිලා ඔයාලට දැන් පේනවා ඇති කිරිවෙහෙර වහන්සේ. කතරගම කිරිවෙහෙර වහන්සේ. ඉතින් වැඳලා මං ගිය පාර යනකලත් රෑක ආවේ. මේ පාරත් රෑ එන්න උනේ. මං ආසයි දවල් එන්න. ඊළඟ පාර try එකක් දෙනවා දවල්ට එන්න. ඉතින් කවද යන්න පුළුවන් මේ දන්නේ නැහැ. බලමු. මේ බලන්නකෝ මගේ අතේ රෝස මලක් තියෙනවා. කවුද ඒක දුන්නේ? ඉතින් අපිට මෙතනවත් ගන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපි ආයෙ යන්න පිටත් වුණා. මෙන්න මෙතනින් අපි මැණික් ගඟෙන් එගොඩ වෙලා තමා ගියේ. ඉතින් ඒ යද්දි පාලමෙන් ගියාට ආයෙ එනකොට අපි මෙහෙම තමයි යාවේ. බලන්නකෝ මම ෆොටෝස් ටිකකුත් ගත්තා. ඒ ටික මෙන්න මෙහෙම දාන්නම්. කකුල් දෙකට ඒ වතුර ගෑවෙනකොට මාරම සනීපයි. ඉතින් මැණික් ගඟෙනුත් එකට වෙලා අපි දැන් මේ ආයේ යන්න හදන්නේ අපි ඉන්න තැනට. ඉතින් දැන් නිදාගන්න තමයි හදන්නේ. කෑව ඇවිල්ලා කාලා නිදාගන්න හදන්නේ. හෙට උදේ හම්බෙමු. අලුත් දවසක්. good morning. ඉතින් මේ උදේ පාන්දර යන්න කියලා යන්න ලෑස්ති වුණා. ඉතින් කොහොම හරි අපේ ලොකු අම්මයි තාත්තයි එහෙම තනියෙන් ගියේ. ඉතින් උයල එනකොට 9 විතර වුණා. කොහොම හරි 6:00 විතර ඉඳන් අපි යන ලෑස්ති වෙලා හිටියේ. උයල එනකොට ටිකක් පරක් වුණා. දැන් මේ අපි ආවේ සෙල්ල කතරගමට. ගිය පාර මං කතරගම ආවට සෙල්ල කතරගම මට එන්න බැරි වුණා. මොකද ගිය පාර එනකොට ටිකක් ගම් වතුර තිබ්බ හින්දා මේ දේවල් යට වෙලා කිව්වා තිබ්බේ. ඉතින් අපි කතරගම වැඳගෙන ගියා. මෙහෙට එන්න බැරි වුණා. ඉතින් මේ පාර පළවෙනි පාරට මං ඔන්න සෙල්ල කතරගම වඳින්න ආවා. ඉතින් ආයෙ මතක් කරන්න ඕනේ මේක මගේ පළවෙනි vlog එක හින්දා ගොඩක් වැරදි අඩුපාඩු තියෙනවා ඇති. ඉතින් ඉස්සරහට කරන වීඩියෝස් වල ඒ අඩුපාඩු හදාගෙන කරන්න මං හිතාගෙන ඉන්නවා. ඉතින් අඩුපාඩු මොන හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන්නේ මැණික් ගඟ. දැන් නම් වතුර හිඳිලා. දැන් අපි යන්න හදන්නේ සෙල්ල කතරගම කෝවිලට. ඉතින් අපිට ටක් ගාලා වැන්දට අපේ අනින්නඩ එනකන් ඉන්න උනා ගොඩක් වෙලා අපිට. ඉතින් එළියට වෙලා මේ බලාගෙන ඉන්න අතර ෆොටෝස් ටිකකුත් ගත්තා. මොකද දවසක අපිට බලන්න තියෙන ෆොටෝස් විතරයි. ඒව විතරයි දවසක අපිට මතක විදියට ඉතුරු වෙන්නේ. ඉතින් ෆොටෝස් ටිකකුත් අරගෙන අපි ආයෙ වෑනකට එන්න පිටත් වුණා. ඉතින් අපි වෑනකටත් ඇවිල්ලා දැන් මේ ආවේ ලක්ෂ්මී දේවාලෙට. ඇත්තටම හරිම ලස්සන දේවාලයක්. ගොඩක් පිරිම තියෙනවා. ගොඩක් දේවාල තියෙනවා ඇතුලේ. ඉතින් මම මේකට ආව පළවෙනි පාර හින්දා මේ ගොඩක් තැන් තිබ්බ බලන්න. මේක වැඳ පුදා ගන්න වගේම බලන්නත් ගොඩක් කට්ටිය එනවා. ගොඩක් දෙවියන්ගේ නෙත ගැටෙන ගොඩක් පිහිට ලැබෙන දේවාලයක්. ඒ නිසා වෙන්නේ නැති ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඇත්තටම ගොඩක් පිළිම තිබ්බා, ගොඩක් දේවාල තිබ්බා. ඒ වුණාට මට හැම එකම වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ගොඩක් තැන්වල වීඩියෝස් ගන්න තහනම් කරලා තිබ්බා. ඉතින් ඒ තැන්වල ගන්න බැහැනේ. පුළුවන් තැන්වල ගත්තා. ඒව තමයි මේ දැම්මේ. බලන්නකො මෙතන කවුද ඉන්නේ කියලා. කාෆ්ලා ඉන්නවා. මාර ලස්සනයි. මාර සිසිලක් තියෙන ඇඟට ගස් කොළන් තියෙන හින්දා හරිම කූල්. ඉතින් දෙවි කෙනෙක්ට උනත් ඒ වගේ ලස්සන පරිසරයක වැඩ ඉන්න පුළුවන්. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති ඒ දේවල් ලස්සනයි. හිත මාර විදිහට හිත නිවෙනවා. ඉතින් අපි ආයෙම එන්න පිටත් වුණා.
අතරමඟ එළවලු පළතුරු එහෙම ගන්නත් කට්ටිය නතර කරා. ඉතින් අපිත් එළවලු එහෙම ගත්තා. තව මේ බලන්නකෝ. අතරමඟ මී කිරි කඩේකුත් හම්බුණා. පැණි දාලා පුංචි කිරි හට්ටියක කිරි කෑවා. ඉතින් ආයෙම එන්න පිටත් වුණා. ඔන්න අතරමඟ තව බෙරිමල් දන්සලා මුලින් හම්බෙච්ච එක නන් නෙවෙයි. ඉතින් පන්සලට ආධාර වශයෙන් තමයි මේ දේවල් කරනවා කියලා කිව්වේ. ඉතින් අපි ආයෙ එන්න පිටත් වුණා. ඉතින් බලන්නකෝ ඈත අහස පේනවා. මාර ලස්සනයි. මං ආසයි ජනේලයක් ගාව යන්නේ හුළඟ විඳගෙන ඈත බලාගෙන යන්න මං හරි ආසයි. ඉතින් නිදිමතකුත් ආව චූටි. ඒ වාසේ ඉතින් වීඩියෝස් ටිකකුත් ගත්තා. ඉතින් බලන්නකෝ මේ හයිවේ එක ගාවින් යන්නේ. හයිවේ එකේ ගියේ නෑ. ඉතින් අපි දැන් මේ කතා කර කර යනවා නාන්න තැනක්. ඉතින් ඇත්තටම අපිට මේ ගමනේ නාන්න බැරි වුණා. ඕම් බලන්නකෝ යාළුවෝ ටිකක් ඉන්නවා. මගේ යාළුවෝ නන් නෙවෙයි. ඉතින් අපි දැන් මේ යන්න හදන්නේ උණු වතුරලින් බලන්න. ළඟට යනකම් කොහෙද කියලා මට හිතාගන්න බැරුව හිටියේ. දැන් අපි ඉන්නේ මදුනාගල උණු වතුරලින් තියෙන තැන. ඉතින් මම ඊට කලින් ආව මෙහෙ ඉස්කෝලේ ට්‍රිප් එකකින්. දවල් කෑමත් ඇවිල්ලා එතනින් අරගෙන අපි මදුනාගල උණු වතුරලින් බලන්න ගියා. උදේ උයලා දවල්ට කෑම පාර්සල් බැඳගෙන තමයි ආවේ. ඒව තමයි දවල්ට කෑවේ. මේ බලන්න උණු වතුරලින් කට්ටිය නානවා. අපි නාන්න එතනින් නාමු කියලා හිතාගෙන ආවට ගොඩක් වෙලා යන නිසා අපි ඒ අදහස ඉතින් අතෑරලම දැම්මා. ඉතින් යන ගමන් කට්ටිය කතා වුණා වැවකින් නාලා යන් කියලා. ඒකත් ෂුවර් එකක් තිබ්බේ නැහැ. එතන එකින් එක වෙන් කරලා තියෙන්නේ. මෙන්න මේක තමයි ගොඩක්ම රස්නේ වැඩි. වටේටම තියෙන ඒවා ටික ටික රස්නේ වුණාට මෙතන ඔයාලට පේනවා ඇති චූටියට බුබුලුත් දානවා. ඉතින් බොයිස්ලා ටිකක් නනා හිටියා අපි යනකොට. ඉතින් තව කට්ටිය නානවා. ඉතින් අපි එතනින් ගියා. ඊට පස්සේ එතන ගාඩන් එකක් තිබ්බා. ඒකත් ටිකක් බලලා චුට්ටක් එහාට යනකොට මිමැදුරක් තිබ්බා. ඉතින් ගොඩක් මාළු නැති වුණත් හිටිය මාළු ටික අපි බැලුවා. ඉතින් ඉස්කෝලෙන් යනකොට මේ දේවල් හදලා තිබ්බේ නෑ. මං හිතන්නේ මගේ අරුණද කියලා නම් දන්නේ නැහැ. ඒ වුණාට මේ දේවල් ඉස්කෝලෙන් ඇවිල්ලා නම් බලන්න ආවේ නෑ. ඉතින් ඔයාලත් මේ වගේ තැනකට යනවා නම් මේවා බලන්න අමතක කරන්න එපා. ඇත්තටම මාළු දිහා බලාගෙන ඉන්න එක ගොඩක් ලෙඩ රෝගවලට හොඳ ප්‍රතිකාරයක් කියලා වෛද්‍යවරුන් නිර්දේශ කරලා තියෙනවා. හිතේ කේන්තියෙන් එනකොට හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනකොට මාළු දිහා බලන් ඉන්නකොට ඒ දේවල් වලින් හිත ටිකක් නිදහස් වෙනවා වගේම ඇඟේ ලේ පිරිසිදු වෙනවා කියලාත් කියනවා. ඉතින් ඒ කතාව ඇත්ත. ඉතින් එක එක වර්ගවලට අයත් මාළු හිටියා. ගොඩක් හිටියා තිප්පිලි. සුදු පාට තිප්පිලි තමයි හිටියේ. අන්තිම දෙකේ නම් කළු පාට වගේ තිප්පිලිත් හිටියා. එයාලා ඇඟිල්ල පේනකොට ඇතුළේ ඉඳන් කට අරිනවා. එයාලට කේන්ති ඇති. අපි එළියේ ඉඳන් බලාගෙන යද්දී එයාලා හිර කරලා ඉන්න හින්දා. ඉතින් එදිනදා ජීවිතේ දකින්න හම්බෙන මාළුත් හිටියා. බලන්නකෝ ඒ ඇස්සේ හැංගිලා ඉන්න අයත් ඉන්නවා. එළියට වෙලා ඔය සාමාන්‍ය විදිහට ඉන්න අයත් ඉන්නවා. ඉතින් අපි කොහොම හරි මේ මැදුරත් බලලා ඉවර වෙලා එතනින් එළියට ආවා. ඉතින් අපිට තව අපේ ගමන ඉවර කරන්න තියෙන්නේ පුංචි පැය කිහිපයක් තමා. ඉතින් නිදහසේ ටිකක් ඉඳ ගන්න වාඩි වුණා. ඉතින් කට්ටිය ආය අයියන් කියලා කතා කරලා යන්න පිටත් වුණා. බලන්නකො ලස්සනට මල් වවලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ෆොටෝස් ටිකකුත් ගත්තා. මෙන්න මෙයත් හම්බුණා. ඉතින් අපේ ට්‍රිප් එකේ කට්ටියත් එක්කත් ෆොටෝස් ටිකක් ගත්තා. මෙන්න මේ තියෙන්නේ ඒක. ඉතින් අපි ආයෙන්න පිටත් වුණා. දැන් නම් ඉතින් දිගටම යනවා. වැවක නාන්න යන් කියලා තමයි ඉතින් කට්ටිය කතා වුනේ. මොකද දැන් නාන්න බලන් හිටියට නාන්න බැරි වුණානේ.
ඉතින් කෙසෙල් වතු එහෙම ගොඩක් තියෙනවා. ඉතින් දැන් මේ ඉන්නේ කොහෙද? මේ ඉන්නේ චන්ද්‍රිකා වැව ගාව. ඉතින් නාන්න කියලා ආවට පැය භාගයක් දෙන්න ඕන්න නාගෙන ඉන්න කියලා කිව්වා. ඉතින් පැය භාගෙන් නාන්න බෑනේ සාමාන්‍යයෙන් ගෑනු ළමෙක්ට. ඒ හින්දා නාන එක ඒ අදහස ඉතින් හතෑරලා දැම්මා. ඉතින් ෆොටෝස් ටිකකුත් අරගෙන බලන්නකෝ මට හෙදි හම්බෙච්ච තව යාළුවෙක්. ඉතින් ෆොටෝස් ටිකකුත් අරගෙන අපි දැන් මේ ආයේ වෑන් එකට යනවා. ඉතින් චන්ද්‍රිකාවට සමු දීලා අපේ ට්‍රිප් එක මෙතනින් අවසන් කරන්න තමයි හදන්නේ. දැන් අපි දිගටම ගෙදර බලා පිටත් වෙනවා. ඉතින් එක දිගටම ඉඳගෙන එක දිගටම දැන් යන්න තමයි තියෙන්නේ. දැන් ඉන්නේ ඇඹිලි පිටියේ. ඉතින් ඉඳගෙන දැන් දිගටම යනවා. හරිම කම්මැලි. කඩචෝරුත් කකා දිගටම ගියා. ඉතින් ටික රෑ වෙනවනේ දැන්. ඉතින් මං දිගටම වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් මගේ ආදරණීය යාළුවෝ හැමෝම මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. ටික කරුවල වැටිලා දැන් නම් හොඳටම කරුවලයි. ඉතින් යනවා දැන්. තාමත් යනවා. ඉතින් දැන් මේ නතර කරා රැයට මොනවා හරි කාලා යන් කියලා. ඉතින් ගෙදර ගිහිල්ලත් කන්න පුළුවන්. ඉතින් අපිත් මගෙන් මොනවා හරි කමු කියලා තේ වෙලාව කියලා තමයි නතර කරේ. ඉතින් කෑමත් කාලා කෑම කිව්වට කඩචෝරු කෑවේ. පාන් බනිස් පිටි වර්ග තමයි කෑවේ. ඉතින් ආයෙම එන්න පිටත් වුණා. ඉතින් දැන් ටික අපේ ගමන අවසානයේට ළඟා වෙන ගමන් තමයි තියෙන්නේ. අපි වෑන් එකෙන් බහලා වීල් එකේ යනවා. මෙතනින් එහාට වීඩියෝස් නම් ගත්තේ නැහැ. මොකද හොඳටම නිදිමතේ හිටියේ. ඉතින් ආයෙම අලුත් vlog එකක් අරගෙන එනකන් පරිස්සමට ඉන්න. බයි බයි.